කිව්වා. ඔයාට ඇහෙනවද? එහෙමද? ඔයා ඔහොමද කියන්නේ? මට වැඩ වගේක් තියෙනවා. ඔයාලා ඔයාලගේ වැඩ තනියම කරගන්න මං යනවා යන්න. එයාගේ රංගපෑම නියමයි. අද පප්පගමෙන් ප්‍රසංගෙට ඉන්නේ ඒක කුක්කයි. එයාට ගේන්ද ගියාම ඔහොම තමයි. ඔයාව ගණන් ගන්න එපා. සෝකිරි කියන දේ අහගෙන ඉන්න. බ්ලා බ්ලා බ්ලා. සෝකිරි කිසිම දෙයක් ගානකට ගන්නෙ නෑ. අනේ දෙයනේ. ඔයාට මොකද ප්‍රශ්නයක් නෑ නේද? මේ ඔයා නේද දැන් හෙල්ප් කරේ? මොකද ඩැමේජ් එකක් නෑනේ? ආ? උකියන්නේ පාරේ බය නැනේ කාටවත් මේ කවුරු ආවන්නේ අපේ ගමනේ අපි ගැම්මෙන් එන්නේ රැක ගන්නට හැමදේ අනේ පොඩි දෙනරා ඔයා යන්න ගෙදරා දැක්කනේ ඒක තමයි මං කිව්වේ එයා ආපහු එනවා කියලා. මං නම් හිතන්නේ ආහම්බෙන් මෙතෙන්ට ඇවිත් කියලා. උන් නවත්තනවා. ජෙනරාල් උන්නේගේ නාමෙන් ඔහෙව අත්අඩංගුවට ගන්නවා. මගේ උදු කුක්කනේ. කට්ටිය කුටි ගන්න යන්නේ. මේ එන්නේ තූපි කුකු. ඒ කියන්නේ ඔයාව ෆලෝ කරන්න කියලා නේද? හරි එහෙනම්. අර විසයි කුරුට්ටෝ ටික අල්ල ගන්නවාලා මොකද කරන්නේ මේ මාව අතාරින්න අනේ අල්ලගෙන මොකද කරන්නේ ඉන්නේ. අපි යමු. ඉක්මන් කරමු කෝපනේ. ඔයාලා නම් මාරයි. මං එනකන් ඉන්න තිබ්බනේ. ඔයලාගේ යාළුවා ඉන්නේ අපි ළඟ දැන් ඉතින් ඔයලාට යන්න ලෑස්ති වෙනවලා අල්ලගන්න යාළුවනේ. අවුලක් නෑ. ඔව් අපිට කලුව මග මේ මොකද කරන්නේ මේ මයියා මේක නගිනවා මට අතේ සෝයකුත් කියනවානේ නීතිය නම් නීතිය. අතාරින්න කොයාද සිං ඉක්මන් කරන්නේ කරලා මේකට නගිනවා. එයාලා රුට්ටව මාලිගාවට අරගෙන ගියොත් එහෙම අපිට එයාව බේරගන්න බැරි වෙයි. ඒත් එයාව බේරගන්න මට සැලසුමක් තියෙනවා. සූකිරි ඔය අහගෙන ඉන්නේ. මං හොඳට අහගෙන හිටියේ චූටි කුකු මහත්තයා. දැන් මාලිගාවට ගියාට පස්සේ වෙන්නේ මොකද්ද කියලා දන්නවද? මං හිතන විදිහට රාජාලියෝ මෙයා එනකම් බලන් ඉන්නවා. ඇයි මොඩියෝ සිංහයෝ? සේරටම කලින් කල්පනා කරලා තීරණයක් ගන්න වෙනවා මේ මොඩියෝ දෙන්නත් එක ගින් ජීවිතේ නැති කර ගන්නවද එහෙමත් නැත්නම් යාළුවනේ අපි මෙහෙ මොකෝ උසතන් වලට බයයිද? What?